හාලෙලූයා. දෙවනන්සේ යහපත්. හොඳ පණිවිඩයක් ලැබුවා. ආමෙන්. කී දෙනෙක් සතුටින්ද? ආමෙන්. ඇත්තටම ඔබේ විවාහය සාර්ථක කරගන්න පුළුවන් ඒ වගේ උපදේශ ඔබ ලබා ගත්තොත් ඔබේ ජීවිතේට. ආමෙන්. අපි මේක ඉක්මනින්ම අපි YouTube එකට දාන්නම්. ඔබ නැවත YouTube එකෙන් අහන්න. ආමෙන්. අපි දිගින් දිගටම බලමු ඔබගේ විවාහ ජීවිතය කොහොමද සාර්ථක කරගන්නේ කියලා. ආමෙන්. ගැටලු තියෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් විවාහයේ නිර්මාර්ථ වෙලා දෙවියන් වහන්සේ. ආමෙන්. ඔබේ විවාහයේ නිර්මාර්ථ දෙවියන් වහන්සේ. ඔබ දෙවියන් වහන්සේ ගාවට ආවොත් ඔබේ විවාහයේ තියෙන ඕනම ගැටලුවක්, ඕනම අඩුපාඩුවක්, ඕනම කැඩුණු බිඳුණු තැනක් උන්වහන්සේට හදන්න පුළුවන්. ආමෙන්. ඔබ දෙවියන් වහන්සේ ඉඩ දෙන්න ඕනේ. ඉඩ දීම තුලින් තමයි ඒ දේවල් කරන්න පුළුවන්. ආමෙන්. ඔබ ඉඩ දෙන්නේ නැතුව දෙවියන් වහන්සේට ඔබ වෙනින් කිසි දෙයක් කරන්න බෑ. බාහිරව යටහත් වෙන්න ඕනේ. ස්වාම පුරුෂයා තීරණයක් ගන්න ඕනේ ප්‍රේම කරන්න. ඉඩ දීම තුලින් තමයි ඒ හැම දෙයක්ම කරන්න පුළුවන්. ඔබ ඉඩ දෙන්නේ නැතුව දෙවියන් කිසි දෙයක් බලෙන් කරන්නේ නැහැ. මතක තියාගන්න. ඔබේ ඉඩ දීම තුලින් තමයි මේ දේ ඔබේ ජීවිතේ සිද්ධ වෙන්නේ. ආමෙන්. මෙවැනි රැස්වීම අපි කරන්නේ ඔබේ විවාහය ඇත්තටම ස්වර්ගයක් බවට පත් කරන්න පුළුවන්. ආමෙන්. අද ඔබේ විවාහය මොන තත්ත්වයක තිබ්බත් ඔබ දෙවියන් වහන්සේට ඉඩ දුන්නොත් දෙවියන් වහන්සේට පුළුවන් ඔබේ විවාහය ස්වර්ගයක් බවට පත් කරන්න. ආමෙන්. හාලෙලූයා. ඒ නිසා මෙවැනි පණිවිඩ ඔබගේ ජීවිතයට අදාළ කරගන්න. මේ වචනේ අහලා මෙතනින් යද්දී අමතක කරන්න එපා. මම ඇතුළටම දාගන්න. නැවත මේ දේවල් අහන්න. ඔබ ලියාගත්තා නම් මේ නෝට් ගෙදර ගිහලා බලන්න. ආමෙන්. අපිට උපදෙස් ඕනේ. විවාහ ජීවිතය සාර්ථක කරගන්න. මොකද විවාහය නිර්මාතු දෙවියන් වහන්සේ. ආමෙන්. දෙවියන් වහන්සේ තුල තමයි ඔබේ විවාහයට අවශ්‍ය කරන හැම උත්තරයක්ම තියෙන්නේ. ආමෙන්. ඔබේ විවාහයේ තියෙන ඕනම ගැටලුවක් හදන්න පුළුවන්. නැත්නම් ඒක නිවැරදි කරන්න පුළුවන් දෙවියන් වහන්සේට පමණයි. ආමෙන්. නිසා ඔබ දෙවියන් වහන්සේගේ වචන වෙතට ආවොත් තමයි ඒ දේවල් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ වචනයට ඉඩ දෙන්න. දෙවියන් වහන්සේ ඉඩ දෙන්න ඔබේ විවාහය ගොඩනගන්න. ආමෙන්. අලුතෙන් වැරදුන තැන් හදාගෙන අලුතෙන් ආරම්භ කරන්න. ඒතර පුළුවන් ඔබේ විවාහය සාර්ථක කරගන්න. ඔබට පැහැදිලිද? ආමෙන්. හාලෙලූයා. අපි අද දවසේ තව කීපයක් බලමු. අපි තව කරුණු 7ක් තිබෙනවා අපිට ලන්ච් එකෙන් පස්සෙත් බලන්න. අපි යන් හිතෝපදේශ පොතට යන්. හිතෝපදේශ 9 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ අපි කියමු. හිතෝපදේශ 9 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ. ඥානවන්තයෙකුට ගුරුකම් දීපන්න ඔහු වඩා ඥානවන්ත වන්නේය. ධර්මිෂ්ඨයෙකුට උගන්වා පන්න ඔහු ඉගැන්වීමේහි දියුණු වන්නේය. ආමේන්. වචනේ කියනවා ඥානවන්තයෙකුට ගුරුකම් දෙන්න. කවුද ඥානවන්තයා? කවුද ප්‍රඥාවන්තයා? කවුද ඔබ දන්නේ? කවුද ප්‍රඥාවන්තයා? කවුද ප්‍රඥාවන්තයා? ඔබෙන් මම ප්‍රශ්නයක් අහන උත්තර දෙන්න. ආමේන්. ඥානවන්තයෙකුට ගුරුකම් දෙන්න. ඔව් වඩා ඥානවන්ත වන්නේය. කවුද ඥානවන්තයා? ඥානවන්තයා තමයි මතේ 7 වෙනි පරිච්ඡේදයේ 24 කියනවා දෙවනන්සේගේ වචනේ අහලා පිළිපදින කෙනා. එයා තමයි ඥානවන්තයා. ආමෙන්. සිස්ටර් එකත් කියමු උතන්ට අපි ආයෙමු. මතේ 7 වෙනි පරිච්ඡේදයේ 24 කියවන එහින් යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද ඔහු පර්වතය පිට තමාගේ ගෙය සාදාගත් නුවණ ඇති මිනිසෙකුට සමාන කරනු ලබන්නේය. දැක්කද? ඔබ ඥානවන්තයෙක් වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය අසලා පිළිපදින විටයි. ආමෙන්. ඔබ වචනය අසලා පිළිපදින විට තමයි ඔබ ඥානවන්තයෙක් වෙන්නේ. ඒතකොට මෙතන අත හිතෝපදේශ පොත නැවත යන්. එතන කියනවා ඥානවන්තයෙකුට ගුරුකම් දෙන්න. ඔබ වචනේ අහලා පිළිපදින කෙනෙක්ට ගුරුකම් දෙන්න. ඔව් තවත් ඥානවන්ත වෙනවා. නැවත කියවන සිස්ටර් හිතෝපදේශ පොතේ 9:9 ඥානවන්තයෙකුට ගුරුකම් දීපන්න ඔහු වඩා ඥානවන්ත වන්නේය. ධර්මිෂ්ඨයෙකුට ඔබට ඇත්තටම අපිට උගන්වන්න ලේසි ඔබ වචනේ අහලා පිළිපදින විට.
දේශකෙක්ට ඔබට උගන්වන්න ලේසි ඔබ වචනය අහලා පිළිපදින විට. එතකොට තමයි ඔබ ඥානවන්තයෙක් වෙන්නේ. එතකොට තමයි ඔබ වචනය අහලා පිළිපද්දම ඔබට උගන්වන්න ලේසි ඔබ තවත් ඥානවන්තයෙක් බවට පත් වෙනවා. ආමෙන්. හalleluya. ඔබට පැහැදිලි මං කියන්නේ. ඔබ ධර්මිෂ්ඨයෙක්. ආමෙන්. ජේසුස් වහන්සේගේ ලේ වලින් ඔබේ පාපයට සමාව ලැබිලා ඔබ ධර්මිෂ්ඨයෙක් කියලා. ධර්මිෂ්ඨට උගන්වන්න. ඔබ දියුණු වෙනවා. ඔබට උගන්වන්නේ ඔබ දියුණු වෙන්න. ඔබේ පවුල දියුණු කරන්න. ආමෙන්. හalleluya. ඔබට පැහැදිලිද? ආමෙන්. නිසා ඔබ වචනීය අසනකොට ඒ වචන වසනය තුල ජීවත් වෙන්න. ගොඩක් ඉතුරුව දේශනා අහනවා, වචනය අහනවා, පිළිපදින්නේ. ඒ තුල ජීවත් වෙන්නේ. එතකොට මේ කිසි වචනයක් ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ. අපරාධේ අපි කාලේ නාස්ති කළා විතරයි. ඔබ අසන වචනය තුල ඔබ පිළිපදින්න. අද භාර්යාවන්ට කතා කළා නම් භාර්යාව එයාගේ කොටස අල්ලගන්න. ස්වාම පුරුෂයාට කතා කළා නම් ස්වාම පුරුෂයා එයාගේ කොටස අල්ලගන්න. ස්වාම පුරුෂයා භාර්යාව කොටස අල්ලගන්න යන්න එපා. ඒක එයාගේ කොටස. භාර්යාව කොටස අල්ලගන්න. ස්වාම පුරුෂයා කොටස අල්ලගන්න. එතකොට ඔබට පුළුවන් නිවැරදි වෙන්න. ආමෙන්. හalleluya. මේකේ 8 කියවනේ 9 8 බලන්න. 9 8 මොකද්ද තියෙන්නේ කියලා හිත උපදෙස් 9 8. නින්දා කරන්නෙකුට තරවටු නොකරන්න. එසේ කළොත් ඔහු නුඹට වෛර වෙයි. අඥානියෙකුට නින්දා කරන කෙනෙක්ට තරවටු කරන්න එපා. එයා ඔබට වෛර වෙනවා. ඊළඟට ඥානවන්තයෙකුට තරවටු කරපන්න ඔහු නුඹට ප්‍රේම කරයි. වචනය අහලා පිළිපදින කෙනෙක්ට තරවටු කරන්න. ඔව් ඔබට ප්‍රේම කරනවා. ආමෙන්. සමහරවිට තරවටු කරන්න බෑ. ඒගොල්ලෝ වචනය අහලා පිළිපදින්නේ නැති නිසා. ඒතකොට ඒගොල්ලෝ ගැන අපිට දරාගෙන ඉවසගෙන ඉන්න වෙනවා. තව ටිකක් ඒගොල්ලෝ වර්ධනය වෙනකම්. ආමෙන්. හalleluya. වචනය අහලා පිළිපදින කෙනෙක්ට තරවටු කරන්න පුළුවන්. එයා ඔබට ප්‍රේම කරයි. ආමෙන්. පාස්ටර් මගේ මේ වැරදි තිබ්බා මේවා ඇදුවා කියලා එයාට ප්‍රේම කරයි පාස්ටර්ට. ආමෙන්. නින්දා කරන්න එක තරවටු කළොත් එයාට වෛර වෙනවා. මතක තියාගන්න. ඒ නිසා ඔබ මේ වචනේ අහනකොට මේ අසන දේවල් හැම දෙයක්ම ඔබේ ජීවිතේට දාගන්න. සමහරවිට මෙතනින් ඔබට යම් 100 ප්‍රමාණයක් තමයි මේ අසන පැය කීපය තුළ ඔබට ලබා ගන්න පුළුවන්. නමුත් නැවත ඔබ මේක අහද්දි තමයි ඔබේ ජීවිතේට මේක ඇතුල් වෙන්නේ. ඒ වගේම ඔබ නෝට් ලියාගත්තම ගෙදර ගිහලා නැවත බලන්න. එතකොට ඊටු 70%ම ඔබට ඇතුල් වෙන්න පුළුවන්. ආමෙන්. හalleluya. ඔබ වචනය අහලා පිළිපදින කෙනෙක් නම් ඔබට ලේසි උගන්වන්න. ආමෙන්. ඔබට පැහැදිලිද මං කියන දේ? නිසා මේ අසන අද දවසේ ඔබ අසන හැම වචනයක්ම ඔබේ ජීවිතයට දාගෙන එකින් එක ඔබ පිළිපදින්න. මේ ඔක්කොම එක දවසින් පිළිපදින්න බෑ. යම් කිසි කාලයක් ඇයි. එකින් එක ඔබ හදා ගන්න ඔබේ ජීවිතේ. ඒතර ඔබට පුළුවන් හොඳ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න. ආමෙන්. මොකද විවාහය නිර්මාර්ථ දෙවියන් වහන්සේ. ආමෙන්. නිසා ඔබේ විවාහය ඕනම ගැටලුවකට උපදෙස් සහ පිළිතුරු තියෙන දෙවියන් වහන්සේගේ වචනේ තුල. වෙන කොහෙටවත් යන්න එපා. ඔබේ විවාහයට ගැටලුවක් ආවොත් වෙන කොහටවත් යන්න එපා පිළිතුරු හොයාගෙන. දෙවියන් වහන්සේ වෙතට එන්න. වචනේ වෙතට එන්න. වචනේ තුල තිබෙන ඔබට අවශ්‍ය කරන පිළිතුර. ඔබට පැහැදිලිද? ආමෙන්. අපි යම් සිස්ටර් උත්පත්ති පොතට යන්න නැවතත්. ආමෙන්. විවාහය ඇවිල්ලා නිර්මාතෘ දෙවියන් වහන්සේ. ඒක හොඳට ඔබ විවාහ වෙලා ඉන්න අයත් විවාහ වෙන්න යන අයත් හොඳට ඔබ දැනගන්න විවාහයේ නිර්මාතෘ දෙවියන් වහන්සේ. විවාහයේ නිර්මාතෘ දෙවියන් වහන්සේ. ඒ විවාහයට මොන ගැටලුවක් ආවත් ඒකට උපදෙස් අනුශාසනා තියෙන්නේ දෙවියන් වහන්සේ තුල පමණයි. ආමෙන්. මේ වචනින් පිට යන්න එපා ඔබේ විවාහයේ ගැටලු වලට උත්තර හොයාගෙන. මතක තියාගන්න. වචනින් පිට යන්න එපා. වචනේ වෙතට එන්න. දෙවියන් වහන්සේ වෙතට එන්න. දෙවියන් වහන්සේ කියන්නේ වචනේ. වචනේ වෙතට ආවෙන් පස්සේ තමයි ඔබේ විවාහයේ ගැටලු වලට උත්තර තියෙන්නේ. ආමෙන්. හalleluya. ඕනම ගැටලුවක් දෙවියන් වහන්සේට පුළුවන් විසඳන්න. ඔබ ඉඩ දුන්නොත් දෙවියන් වහන්සේට පුළුවන් ඔබේ විවාහයේ තිබෙන ඕනම ගැටලුවක් විසඳන්න. ආමෙන්. හalleluya. අපි උත්පත්ති දෙවනි පරිච්ඡේදය 18 ඉඳන් පල්ලහැට කියමු ටිකක්.
ස්වාමී වූ දෙවියන් වහන්සේ කතා කොට මිනිසයා තනියම සිටීම හොඳ නැත. ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නෙමි කීසේක. මිනිස්සෙක් තනිව සිටින එක සුදුසු නැහැ කියලා දෙවියන් වහන්සේ කිව්වා නම් සුදුසු නැහැ. ආමෙන්. නිසා ඔබ මිනිස්සෙක් ලෙස මේ පොළේ උපත ලැබලා තිබෙනවා. ඒ නිසා ඔබ යම් කිසි දවසක විවාහ වෙන එක දෙවියන් වහන්සේගේ කැමැත්ත. පුරුෂයෙක් භාර්යාවක් විවාහ කරගන්නේ කාන්තාවක් විවාහ කරගන්න එක, කාන්තාවක් පුරුෂයෙක්ව විවාහ කරගන්න එක දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒක තමයි දෙවියන් වහන්සේගේ ක්‍රමය. ආමෙන්. දෙවියන් වහන්සේ කිව්වා නම් මිනිසයා තනිව සිටීම සුදුසු නැහැ කියලා සුදුසු නැහැම තමයි. හරි? නිසා විවාහය නිර්මාණය කළේ දෙවියන් වහන්සේ. ඒක ඔබ හොඳට දැනගන්න. හරි? අපි පල්ලෙහාට කියමු සිස්ටර්. ස්වාමී වූ දෙවියන් වහන්සේ වනයේ සියලු මෘගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මිනිසයා උන්ට මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණ උසේක. ආය 18 කියවන සිස්ටර්. 2:18. ස්වාමී වූ දෙවියන් වහන්සේ කතා කොට මිනිසයා තනියම සිටීම හොඳ නැත. ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නෙමි කීසේක. දැන් ඉස්ලාම් පොළොවේ දුවිල්ල අරගෙන ආදාම නිර්මාණය කළා. ඔහු තනියම ඉන්න කාලයක් ඇරියා. නමුත් දෙවනස කල්පනා කළා මිනිසයා තනියම සිටීම සුදුසු නැත. ඔහුට සුදුසු සහකාරියෙක් දෙවනස සාදා දෙන්න තීරණය කළා. ඊට පස්සේ දෙවනස මොනවද කළේ? සත්තු ටික ඔක්කොම කුරුල්ලන් එව්වා. ආදාම්ට සහකාරියක් හොයාගන්න පිණිස. ආදාම් මොනවද කළේ? හැම සතෙකුටම නම් තිබ්බා. නමුත් ඔරුසු සහකාරියක් හම්බුන්නේ නැහැ. ඔය පල්ලෙහාට යන්න බලන්න. 18ත් 19ත් කියවන සිස්ටර් ඉක්මනින්. ස්වාමී වූ දෙවියන් වහන්සේ වනයේ සියලු මෘගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මිනිසයා උන්ට මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණ උසේක. මිනිසයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමය ඌහ. පල්ලෙහාට. මිනිසයා සියලු සිව්පාවුන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියලු මෘගයන්ටත් නම් තැබීය. එහෙත් මිනිසයාට සුදුසු සහකාරියක් සම්බ නොවිය. මතක තියාගන්න. ආදම් ඒ හැම සතෙක්ටම නම් තැබුවා. ඔරුසු සහකාරියක් හම්බුන්නේ නැහැ. ඔබ දැනගන්න ඔබ තනිව ඉන්න කෙනෙක් නම් ඔබට ගැළපෙනම කෙනා දෙන්න දන්නේ දෙවියන් වහන්සේ. ආමෙන්. ඔබ විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔබ දැනගන්න ඔබට ගැළපෙනම කෙනා හම්බ වෙලා තියෙන්නේ කියලා. ආමෙන්. මොකද විවාහය අපි ජීවිතේටම එක්කෙනයි විවාහ වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ ආදම්ට දුන්නේ එක ඒව කෙනෙක් පමණයි. ඒවට දුන්නේ එක ආදම් කෙනෙක් පමණයි. ආමෙන්. ඒකයි ඔබට මේ විවාහය අපි එච්චර වැදගත් නිසායි මේ රැස්වීම අපි කරන්නේ. ආමෙන්. හාලෙලුයා. නිසා ඔබේ විවාහය ආරක්ෂා කරගන්න. පල්ලෙහාට යන්න සිස්ටර්. ස්වාමී වූ දෙවියන් වහන්සේ මිනිසයාට බර වූ නින්දක් පැමිණ උසේක. ඔහු නිදාගත්තේය. උන්වහන්සේ ඔහුගේ ඉල ඇට වලින් එකක්ගෙන ඒ ස්ථානය මාංශයෙන් පිර උසේක. ස්වාමී වූ දෙවියන් වහන්සේ මිනිසයාගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක් සාදා ඇය මිනිසයා වෙතට පැමිණ උසේක. ආමේන්. හාලෙලුයා. ඔබ දැනගන්න විවාහ වෙන්න ඉන්න අය ඔබට ගැළපෙනම කෙනා අතරම හෙල්ෆ ෆිට් කියලා තියෙනවා. ඔබට ගැළපෙනම කෙනා දෙන්න දන්නේ දෙවියන් වහන්සේ. ආමේන්. හාලෙලුයා. ඔබ විවාහ වෙලා නම් ඔබ විශ්වාස කරන්න මට ගැළපෙනම කෙනා තමයි දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ කියලා. ආමේන්. කාලයක් ගිහිල්ලා මෙයා නෙමෙයි දෙවියන් වහන්සේ මට දුන්නේ කියලා හිතන්න එපා. ආමේන්. විවාහ වෙලා අපි මුළු ජීවිත කාලෙම එක භාර්යාවක් එක ස්වාමි පුරුෂයෙක් එක්ක අපේ මුළු ජීවිත කාලෙම යේසුස් වහන්සේ එනකම්ම අපි ජීවත් වෙන්න ඕනේ. ආමෙන්. අපට පැහැදිලිද? ආමෙන්. තව පල්ලෙහාට කියවන සිස්ටර්. එවිට මිනිසයා කතා කොට මෑ මාගේ ඇට වලින් ඇටය මාගේ මාංශයෙන් මාංශය මෑ මිනිසයාගෙන් ගන්නා ලද හේයින් මනුෂ්‍ය දූ යයි කියනු ලබන්නේ යයි කීය. පල්ලෙහාට. එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මව්ද අත්හැර
තම භාර්යාවට ඇලුම් වන්නේය. ඔවුහු එක මාංශයක් වන්නෝය. ආමේන්. දෙවනන්සේ විවාහයේ භාර්යාව ස්වාම්පුරුෂයා විවාහයක් කරේ ඇලී ගැලී එකට ජීවත් වෙන්න. ස්වාම්පුරුෂයා භාර්යාව වශයෙන්. ආමේන්. ස්වාම්පුරුෂයා කියන්නේ මාවද පියාද අත්හැරලා ඒගොල්ලන්ගේ බැඳීම් වලින් අයින් වෙලා ඔහුගේ භාර්යාවට ප්‍රේම කරන්න. විවාහ වුණාන් පස්සේ ඔබගේ විවාහයට පිටස්තර බලපෑම් ඇති කරන්න දෙන්න එපා. අම්මගේ තාත්තා තුලින් ඔබේ විවාහය තුළට බලපෑම් ඇති කරන්න දෙන්න එපා. නෑදෑය තුලින් ඔබේ විවාහයට බලපෑම් ඇති කරන්න දෙන්න එපා. මතක තියාගන්න. ආමේන්. ඒක තමයි විවාහවල ගැටලුව ආරම්භ වෙන්න ප්‍රධානම එකක්. අම්මලා තාත්තලා විවාහ කරලා දීලා ඊට පස්සේ අම්මලා තාත්තලා මේ විවාහය තුළට බලපෑම් ඇති කරනවා. බලපෑම් ඇති කරන්න යන්න එපා. පාස්ටර්ටවත් බෑ, කාටවත් බෑ. දෙවනන්සේවත් ඔබේ විවාහයට බලපෑම් ඇති කරන්නේ නැහැ. නිසා විවාහ වුණාන් පස්සේ ඒගොල්ලන්ට යන්න ඔබ මඟ පෙන්වන්න බලපෑම් ඇති කරන්න එපා. උදව් කරන්න, යාඥා කරන්න, බලපෑම් ඇති කරන්න එපා. ඔබට පැහැදිලිද? ආමෙන්. සමහර විවාහ වෙන් වෙන්න එක හේතුවක් එක්ක දෙමව්පියෝ බලපෑම් ඇති කරලා. කවුරු හරි බලපෑම් ඇති කරලා. පිටස්තර බලපෑමක් ඇවිල්ලා. නිසා ඔබ ඊට දෙන්න එපා. පල්ලයට තවද මිනිසයා ඔහුගේ භාර්යාවද යන දෙදෙනා නග්නව සිටියෝය. නමුත් ඔවුන් ලැජ්ජා නොවුනෝය. ආමෙන්. ඔතනින් ඇති. හරි. ඔබ මතක තියන් දෙවනන්සේ දෙන්නෙක් විවාහ කළේ භක්තිවන්ත පරම්පරාවක් බිහි කරන පිණිසයි. හරිද? ආශිර්වාදලත් පරම්පරාවක් බිහි කරන පිණිසයි. ඒතකොට දෙවියන් වහන්සේ තමයි විවාහයේ නිර්මාතෘ. ඔය වචන වලින් අපිට වැදගත් වෙන්නේ දෙවියන් වහන්සේ තමයි අපේ විවාහයේ නිර්මාතෘ. මතක තියන්න. ඔබේ විවාහයට ඕනම ගැටලුවක් ප්‍රශ්නයක් ආවොත් ඒකට විසඳුම තියෙන්නේ දෙවියන් වහන්සේ තුල පමණමයි. වෙන කිසි තැනක ඒකට ගැටලුවට විසඳුමක් නැහැ. ඔබට පැහැදිලිද? ඔබට තේරෙනවද? ආමෙන්. මොකද විවාහයේ නිර්මාතෘ දෙවියන් වහන්සේ. විවාහයේ නිර්මාතෘ දෙවියන් වහන්සේ. ආමෙන්. ආමේන්. නිසා විවාහය තුළට ගැටලු වෙන්න පුළුවන්. නමුත් ඒකට විසඳුම තියෙනවා දෙවියන් වහන්සේ තුල. උන්වහන්සේ නිර්මාතෘ නිසා. වෙන කොයක්වත් යන්න එපා විසඳුම් හොයාගෙන. දෙවියන් වහන්සේ වෙතට එන්න. එතන දෙවියන් වහන්සේ කියන්නේ වචනේ වෙතට එන්න. වචනේ ඇතුලේ තිබෙන ඔබට ඔබේ විවාහයට අවශ්‍ය කරන ඕනම විසඳුමක් උන්වහන්සේගේ වචනේ තුල තිබෙනවා. ආමෙන්. හalleluya. හalleluya. ඔබට පැහැදිලිද? ආමෙන්. හalleluya. අපි තව පදයක් කියමු සිස්ටර්. උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 27ත් 28ත් මේ පද ඔක්කොම ඔබ දැනගන්න. ඔබ දන්න පද මේ ඔබට මේ චුට්ට පෙන්නලා පල්ලහැට යන්. දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මිනිසයා මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවුසේක. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුසේක. ආමෙන්. මේ වචනේ ගත්තේ ඇත්තටම මේ දෙවියන් වහන්සේ විවාහය නිර්මාණය කරලා තියෙන පුරුෂයා සහ ස්ත්‍රිය අතරේ පමණයි. මේ අද සමාජයේ වෙනම දේවල් වෙනවනේ. ඒ නිසා මේක ඔබ දැනගන්න. මේක අපි YouTube දාන නිසාත් අපි මේ පදේ ගත්තේ පුරුෂයා සහ ස්ත්‍රිය අතරේ තමයි දෙවියන් වහන්සේ විවාහය නිර්මාණය කරලා තියෙන්නේ. පුරුෂයන්වත් ස්ත්‍රීන්වත් නෙමෙයි. පුරුෂයා සහ ස්ත්‍රිය අතරේ තමයි විවාහය නිර්මාණය කරලා තියෙන්නේ. කවුද මේ පුරුෂයා සහ ස්ත්‍රී? ආදම් සහ ඒව. හරි? ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒට පිටින් වෙන කිසිම විවාහයක් දෙවියන් වහන්සේ නිර්මාණය කරලා නැහැ. පුරුෂයා සහ ස්ත්‍රී තමයි දෙවියන් වහන්සේගේ විවාහය. ඒ නිසා ඔබ වැඩි විවාහයට පත් වෙලා ඔබේ දරුවෝ එහෙම පුරුෂ දරුවෙක් පුතෙක් ඇවිල්ලා තව පුතෙක්ව විවාහ වෙන්න යනවා නම් විවාහ කරගන්න යනවා නම් ඔබ ඒවා වෙනස් කරන්න. ඒක දේව කැමැත්ත නෙමෙයි. අද සමාජයේ එහෙම දේවල් තියෙනවා. හරි? එවන් රජයෙන් නීතිගත කරන්න යනවා. එතකොට එවැනි දේවල් ඔබ නවත්තන්න ඔබේ පවුල තුල. ඒක දේව කැමැත්ත නෙවෙයි. හරි? ඒක දේව කැමැත්ත නෙවෙයි. දේව කැමැත්ත වෙලා පුරුෂයෙක් සහ ස්ත්‍රියක් විවාහ වෙන එක තමයි දෙවනන්සේ කැමැත්ත. ආමෙන්. මේක ඔබ දැනගන්න. තව අවුරුදු ගාණක් ගියන් පස්සේ මේ දේවල් සමහරට අමතක වෙලා යන්න පුළුවන්. සාමාන්‍ය දේවල් බවට පත් වෙයි. ඒවා වැඩි වෙනවනේ ඉස්සරහට. අධර්මිෂ්ඨකම බෝ වෙනවා. පුරුෂයන් විවාහ වීම අධර්මිෂ්ඨකම. ස්ත්‍රීන් සමග විවාහ වීම අධර්මිෂ්ඨකමක්. ඒක බෝ වෙනවා. ඒක තව ඉස්සරහට පැතිර යනවා. ඒක පැතිර යද්දී ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා.
නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒක නෙමෙයි. දෙවියන් වහන්සේ කැමැත්ත පුරුෂයා සහ ස්ත්‍රිය විවාහ වෙන එක තමයි දෙවියන් වහන්සේ කැමැත්ත. ඒක ඔබ දැනගෙන ඔබගේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් ඒ දේවල් උගන්වන්න. පල්ලෙහාට දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළසේක. විවාහය ආශිර්වාද වෙන්නේ පුරුෂයා සහ ස්ත්‍රිය විවාහ වුණාම තමයි. විවාහය තුළ ආශිර්වාද නිදහස් වෙනවා ඔබේ ජීවිතේට. විවාහයෙන් තුලින්. ආමෙන්. ඔබේ ජීවිතේ ආශිර්වාද නිදහස් වෙනවා. දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා ඔබේ විවාහයට. විවාහයනක දෙවියන් වහන්සේ කැමැත්ත. ඔබ දෙවියන් වහන්සේ කැමැත්තට ඉඩ දෙන්නේ. ආමෙන්. හalleluya. සමහරු කියනවා ජේසුස් වහන්සේ බැන්දේ නැහනේ. ජේසුස් වහන්සේ බැන්දේ නැත්තේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ නිසායි. ජේසුස් වහන්සේ විවාහ වෙන්න නෙමෙයි මේ පොළොවට ආවේ. ජේසුස් වහන්සේ ආවේ දෙවියන් වහන්සේ කැමැත්ත ඉෂ්ට කරන්න. ආමෙන්. හalleluya. යන ජේසුස් වහන්සේ ආවේ කුරුසේ පූජා වෙලා අපේ පාපේ වන්දිය ගෙවලා අපිව නිදහස් කරන්නයි. ආමෙන්. නිසා මිනිස්සෙක් තනිව සිටීම සුදුසු නැහැ. දෙදෙනෙක් විවාහ වෙන එක දෙවියන් වහන්සේ කැමැත්ත. විවාහයට තමයි දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ. ආමෙන්. ඒ නිසා කවුරුත් තනි වෙන්න එපා. ඔබ වයස කීයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔබ ඇදහිල්ලෙන් ඉන්න ඔබ මැව්වා නම් දෙවියන් වහන්සේ ඔබේ සහකරු ඔබේ සහකාරිය මවලා තියෙන්නේ. ඔබ ඇදහිල්ල පාවිච්චි කරලා ඒක ලබා ගන්න. ආමෙන්. දැනසේ හැම දෙයක්ම අංග සම්පූර්ණව තමයි මවලා තියෙන්නේ. කිසි අඩුවක් නැතුව හැම දෙයක්ම. දැනසේ මව් සියල්ල යහපත්. ආමෙන්. හalleluya. ඒ නිසා විවාහයෙන් පස්සේ ඔබගේ ජීවිතේට තවත් ආශිර්වාද එකතු වෙනවා. ආමෙන්. ඒ නිසා විවාහය දෙවියන් වහන්සේ නියම කරපු දෙයක්. හැම කෙනෙක්ම විවාහ වෙන එක, හැම මිනිහෙක්ම විවාහ වෙන එක දෙවියන් වහන්සේ කැමැත්ත. ආමෙන්. හalleluya. ඔබට පැහැදිලිද? ඒ විවාහය ඊළඟට අපි යම් හේබ්‍රෙව පොතට ඒ විවාහය කොහොමද තියෙන්න ඕනි කියලා හේබ්‍රෙව පොතේ අපිට උගන්වනවා. ඔබේ විවාහය. ඔබ දැන් මෙතන විවාහ වෙලා ඉන්න අය ඔබ දැනගන්න ඔබ දෙවියන් වහන්සේ කැමැත්ත ඉෂ්ට කරලා තියෙනවා. ඔබ දෙවියන් වහන්සේ කැමැත්තට ඉඩ දීලා තියෙනවා. විවාහ වුණා. දැන් එතනින් පස්සේ ඒ විවාහය කොහොමද තියෙන්න ඕනි කියලා හේබ්‍රෙව පොතේ අපිට උගන්වනවා. හේබ්‍රෙව 13:8. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමා වෙන්න හේබ්‍රෙව 13:4. හේබ්‍රෙව 13:4. විවාහය සියල්ලන් අතරෙහි ගෞරවය ඇතුව යහන නොකිලිටුව තිබේවා. ඔපල්ලට මක්නිසාද වෛශ්‍යාකම් කරන්නන්ද කාම මිත්‍යාචාරිකයන්ද දෙවියන් වහන්සේ විනිශ්චය කරන සේක. දැක්ක උඩ කොටස නැවත කියන්නේ. විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව යහන නොකිලිටුව තිබේවා. උඩ කොටස ඔබ ඉස්සලම හයිලයිට් කරගන්න. යට කොටස ඔබ දාගන්න. විවාහය සියල්ලන් අතරෙහි ගෞරවය ඇතුව තිබේවා. විවාහය ඔබේ විවාහයට ඔබ ගෞරව කරන්න. ඔබ විවාහ වෙලා ඉන්න අය ඔබේ විවාහයට ඔබ ගෞරව කරන්න. විවාහය අගෞරවයක් සිද්ධ වෙන විදිහට ඔබ ඇසිරෙන්න එපා. ඔබේ විවාහයට ඔබ ගෞරව කරන්න. ඒක දෙවියන් වහන්සේ කියන දෙයක්. විවාහය ගෞරවය ඇතිව තියාගන්න. ඔබේ විවාහය. ආමෙන්. ඔබේ විවාහය සුළු කරන්න එපා කවදාවත්. අපරාධෙ මම බැන්දේ. ඔබ විවාහය සුළු කරනවා. අපරාධෙ මේ කෙනාව බැන්දේ. ඔබ විවාහය සුළු කරනවා. ඔබ බැඳලා ඉවරයි. ආමෙන්. දැන් බැඳගත්තා නම් බෙරේ ගහන්න නෙමෙයි. ඒකට ගෞරව කරන්න. ආමෙන්. හalleluya. මොකද දෙවියන් වහන්සේ ආදම්ට දුන්නේ එක ඒව කෙනෙක් පමණයි. ඒවට දුන්නේ එක ආදම් කෙනෙක් පමණයි. ඔහුගේ මුළු ජීවිත කාලෙටම. මනුස්සයා ඊට පස්සේ පාපයට වැටුණාන් පස්සේ තමයි ඒ ඔක්කොම දෙවියන් වහන්සේගේ ක්‍රමය වෙනස් වුනේ. ආමෙන්. නිසා ඔබේ විවාහයට ඔබ ගෞරව කරන්න. විවාහයට ගෞරව කරන්න. ආමෙන්. ඒක මේ විවාහය ඇත්තටම සාර්ථක කරගන්න භාර්යාව විතරක් බෑ ස්වාම පුරුෂයත් ඕනේ දෙන්නම ඕනේ. දෙන්නම එකතු වුණොත් තමයි විවාහය සාර්ථක කරගන්න පුළුවන්. ඔබට පැහැදිලිද මං කියන දේ? ආමෙන්. දෙන්නම ඔබේ භාර්යාව කොටස හඳුනගෙන එයා ඒ පැත්තෙන් වර්ධනය වෙන්න ඕන. ස්වාම පුරුෂයා කොටස හඳුනගෙන එයා ඒ පැත්තෙන් වර්ධනය වෙන්න ඕන. දෙන්නම එකතු වුණොත් තමයි සාර්ථක විවාහ ජීවිතයක් බවට පත් වෙන්නේ. ආමෙන්. හalleluya. නිසා ඔබේ විවාහයට ඔබ ගෞරව කරන්න. ඒක දෙවියන් වහන්සේ නියම කරපු දෙයක්. විවාහය දෙවියන් වහන්සේගේ දෙයක්.
නිසා ඔබේ විවාහයට ඔබ ශාප කරන්න එපා. ඔබේ විවාහය ඔබ සුළු කරන්න එපා. ඔබේ විවාහය අගෞරවයට පත් වෙන දේවල් ඔබ කරන්න යන්න එපා. පැහැදිලිද ඔබට තේරෙනවද? ඔබේ විවාහයට ඔබ ගෞරව කරන්න. ඔබේ විවාහයට ඔබ ගෞරව කරන්න. ආමෙන්. එතකොට තමයි ඔබේ විවාහය ආශිර්වාද ලබන්නේ. ඔබ විවාහයට ගෞරව කරන්නේ නැතුව ඔබේ විවාහය ආශිර්වාද ලබන්න යන්නේ. ඔබට තේරෙනවද? දැනන්ස කියන ඔබ විවාහය සියල්ලන් අතරේ ගෞරවය ඇතුව තිබේවා. ඔබ විවාහයට ගෞරව කරන්නේ නැතුව කොහොමද ආශිර්වාද ලබන්නේ? ඔබ විවාහය සුළු කරනවා නම් අපරාධේ මම බැඳගත්තේ. අපරාධේ මේ දේවල් කරන්නේ. නෑ ඔබ ගෞරව කරන්න ඔබේ විවාහයට. ඔබේ විවාහයට ගෞරව කරන්න. ආමෙන්. ඔබ විවාහ කරගෙන ඉන්නේ දෙවියන්වහන්සේගේ දීනියා, දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක්. ආමෙන්. එසා ඔබේ විවාහයට ගෞරව කරන්න. එතකොට තමයි ඔබේ විවාහය ආශිර්වාද ලබන්නේ. ආමෙන්. හalleluya. ඒ නිසා විවාහය කොයි විටකවත් ඔබ සුළු කරන්න එපා. විවාහය සුළු කරපුවම ඔබගේ ජීවිතේ විනාශය පැමිණෙනවා. අද ලංකාවේ මං හිතනවා දවසට දික්කසාද වෙන වෙන දේවල් 400කට වැඩි ලංකාවේ දවසට. ඒව නතර කරන්න තමයි අපි මේ රැස්වීම කරන්නේ. ආමෙන්. නිසා ඔබේ විවාහය ඔබ ගෞරව කරන්න. ඔබේ භාර්යාවට ඔබ ගෞරව කරන්න. වා විනාඩියක් වෙන. බොත්තම ගැලවෙනවා. හරිද? හරි. සියලු දේ ආපත්. ආමෙන්. Thank you Jesus. Hallelujah. අපි විවාහයට ගෞරව කරමු. ආමෙන්. එතකොට තමයි විවාහය ආශිර්වාද වෙන්නේ. ආමෙන්. අඩුපාඩු ඇති. විවාහයක් තුල අඩුපාඩු ඇති. ඕනම විවාහයක් තුල අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් මේ වචනය තුලින් ඒ අඩුපාඩු අපි හදාගමු. ආමෙන්. අපි කවුරුත් අංග සම්පූර්ණ නැහැ විවාහ ජීවිතේ. මොකද අපි වෙන පැට්‍රික්ස් කරලා ඇවිල්ලා විවාහ වුන්නේ නැහැ. අපි මේ පළවෙනි වතාවට විවාහ වුණේ. එතකොට අපිට අඩුපාඩු තියෙන්න පුළුවන්. අපි ඇත්තටම දෙදෙනෙක් විවාහ වෙන්නේ අනිත් කෙනාගේ අඩුව සම්පූර්ණ කරන්න. විවාහ වෙන එකේ අර්ථය ඒකයි. මොකද භාර්යාව ඉලෑටේ. ස්වාම පුරුෂයා ශාරීරිය. එතකොට ශාරීරිය තනියම සිටියම එයාට ඉලෑටයක් අඩුයි. එතකොට එයා භාර්යාව සොයාගත්තම එයාගේ අඩුව සම්පූර්ණ වෙනවා. භාර්යාව ඉලෑටයක්. එයාට ශාරීරියක් අඩුයි. ස්වාම පුරුෂයා තෝරගත්තම එයාගේ අඩුව සම්පූර්ණ වෙනවා. දෙදෙනෙක් විවාහ වෙන එකේ හේතුව තමාගේ අඩුව සම්පූර්ණ කරන්න. අනිත් කෙනාගේ අඩුව සම්පූර්ණ කරන්න. ආමෙන්. ඒකයි විවාහ වෙන හේතුව. දෙවනස් ඒකයි විවාහය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අඩුපාඩු තියෙන්න පුළුවන්. ස්වාම පුරුෂයාගේ අඩුපාඩු තියෙන්න පුළුවන්, භාර්යාවගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් අපි ඒවා හදාගමු. ආමෙන්. වචනේ තුලින් හදාගමු. ආමෙන්. ඔබ ඉඩ දුන්නොත් දෙවනස්ට පුළුවන් ඔබේ විවාහය ස්වර්ගයක් බවට පත් කරන්න. ඔබ ඉඩ දෙන්න ඕනේ. මේ වචනේ තුලින් ඔබේ විවාහය හදන්න. ඔබ දන්නවා දෙවනස්සේ කැමැත්ත විවාහ වුණා. විවාහ වෙන එක දෙවනස්සේ කැමැත්ත. ඔන්න බලන්න ඔබ දෙවනස්සේ කැමැත්ත කළා නම් විවාහය තුල මේ දේ වැඩි කරගන්න. හිත උපදේශ පොතට යන්සේ සමාන හේබ්‍රෙව පොතට. හේබ්‍රෙව 10 වෙනි පරිච්ඡේදයේ අපි කියමු 36. මක්නිසාද දෙවියන් වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය. ආමෙන්. ඔබ විවාහ වුණ එක දෙවියන් වහන්සේ කැමැත්ත. ආමෙන්. ඔබට පොරොන්දු තියනවා දෙවියන් වහන්සේ විවාහ වුණෙන් පස්සේ. භාර්යාව ගෑතුලේ පළදෙන මිදිවැලක්. දරුවෝ හම්බ වෙනවා. දරුවෝ ඔබේ මේසයට ඔලිව පැල. ඒ පොරොන්දු. ආමෙන්. හalleluya. ඒතර පොරොන්දුව ඔබගේ ජීවිතය ඉෂ්ට වෙන්න නම් ඉවසීම ඕනේ. ඔබ දෙවියන් වහන්සේ කැමැත්ත කලෙන් පස්සේ ඉවසීම වැඩි කරගන්න. භාර්යාව ඉවසීම වැඩි කරගන්න. ස්වාම පුරුෂයා ඉවසීම වැඩි කරගන්න. එතකොට තමයි ඔබේ විවාහය ස්වර්ගයක් බවට පත් වෙන්නේ. ආමෙන්. හalleluya. හalleluya. දැනස කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස ඔබට ඉවසීම ඕනේ. ඔබේ භාර්යාව ගේ ඇතුලේ පළදෙන මිදිවැලක් ඒක පොරොන්දුවක්.
ඒකපත් වෙන්න ඔබට ඉවසීම ඕනේ. ආමේන්. හාලෙලූයා. ඔබේ ස්වාම පුරුෂයා වැඩිමහල්ලන් සමග ඉන්නකොට එයා ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ. ගෞරවය ලබනවා. ඒක සිද්ධ වෙන්න ඉවසීම ඕනේ. ආමේන්. ඔබට දරුවෝ ලැබෙනවා ඉවසීම ඕනේ. ආමේන්. දෙදෙනෙක් විවාහ කරන්නේ ඒකටයි. ඊ විවාහයෙන් පස්සේ ඊළඟට භක්තිවන්ත පරම්පරාවක්. දැනස දෙදෙනෙක් විවාහ කරන්නේ භක්තිවන්ත පරම්පරාවක් මේ ලෝකෙට බිහි වෙන පිණිස. ඔබ ඒක ඇත්තටම ඔබ ඒක ආශිර්වාදයක හොඳට දැනගන්න. දැනස දෙදෙනෙක් විවාහ කරන්නේ භක්තිවන්ත පරම්පරාවක් මේ ලෝකෙට බිහි වෙන පිණිස. හාලෙලූයා. ඔබේ දරුවෝ කුසේදීම දෙවනන්සේගේ වචනේ අසනවා. පොඩි කාලේ එකයි ඔබ දරුවෝ ඉපදුනේ ගමන් හරි වෙලාවේදී දරුවන්ව කැප කරන්න සන්ඩි ස්කූල් එකට එවන්න ඊට පස්සේ යූත් එකට ආයවන්න දෙවනන්සේගේ දේවල් වලට ඔබ යවන්න. භක්තිවන්ත පරම්පරාව බිහි කරන්නයි දෙවනන්සේ දෙදෙනෙක්ව විවාහ කරන්නේ. ආමේන්. ඒවා ඔක්කොම ලබන්න ඔබට ඉවසීම ඕනේ. ආමේන්. එකපාරට දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ආමේන්. ශනික නූඩල්ස් බලාපොරොත්තු වෙන්න එපා දෙවනන්සකින්. ආමේන්. ශනික නූඩල්ස් කොහොමද දැම්ම ටක් ගාලා ගත්තා කෑවයි. එහෙම බෑ. දැනන්සේ කැමැත්ත කරන් පස්සේ ඔබට ඉවසීම ඕනේ. උන්වහන්සේ ඔබේ විවාහයට දීලා තිබෙන හැම පොරොන්දුවක්ම ඉෂ්ට කරගන්න. ආමේන්. හalleluya. Thank you Lord Jesus. ඉවසීම වැඩි කරගන්න. ආමේන්. ඉවසීම වැඩි කරගන්න. ප්‍රේමයේ බොහෝ ඉවසිලිවන්තයි. ඉවසීම වැඩි කරගන්න. ආමේන්. ඔබේ විවාහය තුළ ඉවසීම වැඩි කරගන්න. කලබලේ නෙමෙයි. සමහරු කලබල වෙනවා. කලබල අපේ සිංහල කියමනක් තියෙනවා. මොකද්ද අර කොරාටත් අත දාන්න බෑනේ. එච්චර ලොකු දෙයකටත් අත දා ගන්න බෑ කලබල වුණාම. ඉවසීම ඇති කරගන්න. ඉවසීම තුලින් ඉවසීම කියන්නේ මේක හොඳට අහගන්න. ඉවසලා බැරිම තැන තියෙනවනේ. එතන තමයි ඉවසන්න ඕන තැන. බැරිම තැන අතාරින්න එපා. එතන තමයි ඉවසන්න ඕන තැන. ආමේන්. අන්තිම තප්පරේ ඔබ අතාරිනවා. ඉවසලා බැරිම තැන තමයි ඉවසන්න ඕන තැන. ගොඩක් විවාහවල ඉවසීම නැති නිසා ගොඩක් කලාව සිද්ධ වෙනවා. ආමේන්. හalleluya. හalleluya. භාර්යාව ගැන ඉවසන්න, ස්වාම පුරුෂයා ගැන ඉවසන්න, දරුවෝ ගැන ඉවසන්න. ආමේන්. ඉවසන්න. ඒතර ඔබ පොරොන්දු ඉෂ්ට කරගන්න පුළුවන්. ආමේන්. දරුවෝ මේසයාවට ඔලිව පැලමෙන් ස්වාමීන් වහන්සේ ඔබගේ දරුවන්ට උගන්වනු ලබනවා. ඔබගේ දරුවන්ගේ සමාදානයේ මහත් වෙනවා. ඉවසන්න. මේක වෙනවා. ආමේන්. අපිට හොඳ පොරොන්දුවක් තියෙනවා යොෂුවා 24:15 මාද මාගේ පවුලද ස්වාමින් වහන්සේට සේවය කරමු. මේක පොරොන්දුවක්. ඒක ඉෂ්ට වෙනවා. ඉවසීම ඕනේ. ආමේන්. හalleluya. ඔබේ දෙවනන්සේ කැමැත්ත කලන් පසු පොරොන්දුව ලබන්න ඔබ ඉවසීම ඕනේ. ඔබේ විවාහය ස්වර්ගයක් බවට පත් කරගන්න ඔබට ඉවසීම ඕනේ. ආමේන්. භාර්යාවත් ඉවසන්න ඕනේ, ස්වාම පුරුෂයත් ඉවසන්න ඕනේ. දෙන්නම ඉවසීම වැඩි කරගන්න. ආමේන්. හalleluya. ඊතර කෝප වෙනා නම් ඔබ නිරාරව ඉන්න. ඊතර ඔබේ කෝපය ඉවත් වෙලා යයි. නිරාරව ඉඳලා හොඳ ස්තුති ප්‍රශංසා කාලයක් ගත කරන්න. දවසක් හරි දෙකක් හරි ඔෆිස් එකෙන් නිවාඩු දාලා නිරාරව ඉඳලා හොඳ ස්තුති ප්‍රශංසා කරලා බයිබලේ කියවන්න පටන් ගන්න. ඔබේ කෝපය ඔබෙන් ඉවත් වෙලා යයි. ආමේන්. ඔබ කෝප වෙනවා නම් නිතරම ඔබ මේ නිරාරව ඉන්න. ඊතර හරියනවා. ආමේන්. හalleluya. අපි යම් පල්ලයට යම්. මලාකි පොතට යම්. විවාහය දෙවන්නන්සේ නියම කරපු දෙයක්. දෙවන්නන්සේ ඇයි විවාහ කරන්න දෙන්නේ එක්ක බලන්න මොකද කියලා මලාකි දෙවෙනි පරිච්ඡේදයේ අපි 14 ඉඳන් 14 වෙනකන් අපි වචනෙන් හිමීට කියමු සිස්ටර්. මලාකි දෙවෙනි පරිච්ඡේදයේ 14 ඉඳන් 17 වෙනකන්. එහෙත් නුඹලා ඒ මක් නිසාදයි අසන්නහුය. ස්වාමීන් වහන්සේ නුඹ සහ නුඹේ තරුණ වයසේ භාර්යාව අතරේ සාක්ෂීව සිටී. ආමේන්. මතක තියාගන්න. ඔබේ විවාහයේ සාක්ෂිකරුවෙක් ඉන්නවා. ඒ තමයි දෙවියන් වහන්සේ. ඔබේ විවාහය තුල සාක්ෂිකරුවෙක් ඉන්නවා. ඔබගේ මුළු ජීවිත කාලෙටම සාක්ෂිකාරයෙක් ලෙස දෙවියන් වහන්සේ ඉන්නවා. ආමේන්. ඔබේ විවාහ සාක්ෂිකාරයෙක් දෙවියන් වහන්සේ. ඔබේ භාර්යාව තරුණයි අවුරුදු 80ක් ගියත් 90ක් ගියත් දැනන්සේගේ වචනේ බවසන්නේ තරුණ වයසේ භාර්යාව කියලා. ඔබ භාර්යාව දිහා ඒ විදිහට බලන්න.
ආමෙන්. හalleluya. හalleluya. තරුණ වයසේ භාර්යාව. ඒ වගේම ඔබේ විවාහයේ සාක්ෂිකරුවෙක් දෙවියන් වහන්සේ. හොඳට මතක තියාගන්න. ඔබගේ විවාහයේ යේසුස් වහන්සේගේ පැමිණීමත් එක්ක ඔබ ජීවත් වුණොත් එතකම්ම උන්වහන්සේ ඔබේ විවාහය තුළ සාක්ෂිකාරයෙක් ලෙස සිටිනවා. තව පල්ලයට ඉකෙන් එක හිමීට කියමු සිස්ටර්. ඈ නුඹේ පංගුකාරීව නුඹේ ගිවිසුමේ භාර්යාවව සිටින නුමුත් ආමෙන්. විවාහය කියන්නේ ගිවිසුමක්. මතක තියාගන්න. විවාහය කියන්නේ ගිවිසුමක්. ගිවිසුමකින් වෙන්නේ මොකද්ද? යම් පාර්ශ්වයක දෙයක් මෙයාට දීලා මෙයාගේ දේ එයාට දීලා ගිවිසුම් ගා ගන්න. ඒතර ඔබ භාර්යාව විවාහ කරගත්තන් පස්සේ භාර්යාවගේ හැම දෙයක්ම ස්වාම පුරුෂයට අයිති වුණා. ස්වාම පුරුෂයාගේ හැම දෙයක්ම භාර්යාවට අයිති වුණා. විවාහය ගිවිසුමක්. මතක තියාගන්න. දැන් ඕගොල්ලෝ ගාව තියෙන හැම දෙයක්ම අපේ කියලා දාගන්න. භාර්යාව කියන්න එපා මේ ගේ මගේ කියලා නෑ අපේ. ආමේ අපේ මේ ඇඳ මගේ කියන්න එපා අපේ. හරි? අපේ කියන වචනේ දාගන්න. විවාහය ගිවිසුමක්. හරි? අපේ කියපුවම තමයි ඒක ගැලපෙන්නේ. ඔබේ ටූත් බ්‍රෂ් එක විතරයි. ආමෙන්. හalleluya. ඔබේ ගෙදර තියෙන හැම දෙයක්ම අපේ කියන දේ ඔබ දාගන්න. එතකොට විවාහය තවත් ලස්සන වෙනවා. විවාහය ගිවිසුමක්. පල්ලයට නොමුත් නුඹම ඈට විරුද්ධව දෝහිකම් කළෙහිය. භාර්යාවට ස්වාම පුරුෂයා භාර්යාවට විරුද්ධව ද්‍රෝහිකම් කළා කියලා මෙතන කියනවා. විවාහයට ගැටලු ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ ස්වාම පුරුෂයා භාර්යාවට පොරොන්දුවක් දුන්න ඔබ මතකද විවාහ වෙන දවසේ? මගේ මවද පියාද ඇත්තර මගේ ශරීරයට මෙන් මම ඔබට ප්‍රේම කරනවා කියලා. ඇයට ඔබ වෙඩින් රින් එක ඇතුල් කළා. ඒ පොරොන්දුව මතක තියාගන්න. භාර්යාව මගේ ජීවිතයේ සියලු දවස්වල ඔබට කීකරු වෙමින් යටත් වෙනවා කියලා පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුව මතක තියාගන්න. ආමෙන්. ඔබ ඇයට දුන්නේ පොරොන්දු ඉෂ්ට කරන්න. භාර්යාවට දුන්නේ පොරොන්දු, ස්වාම පුරුෂයාට දුන්නේ පොරොන්දු. ඔබ ඉෂ්ට කරන්න. ඒවා කඩ කරපුවම තමයි විවාහයට ප්‍රශ්න ඇති වෙන්නේ. විවාහවල. ආමෙන්. ඔබට පැහැදිලිද මං කියන දේ තේරෙනව නේද? පල්ලහැට සිස්ටර්. ආත්මයේ ඉතිරි කොටස උන්වහන්සේට තිබුණු නොමුත් උන්වහන්සේ එකෙකු නොසෑදූ සේක්ද. එකෙකු සෑදුවේ මක් නිසාද? උන්වහන්සේ භක්තිවන්ත වංශයක් සේවු නිසාය. ඔය තියෙන විවාහය දෙවියන් වහන්සේ නිර්මාණ කළේ භක්තිවන්ත පරම්පරාවක් බිහි වෙන පිණිසයි. ආමෙන්. හalleluya. 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 නිසා ඔබේ දරුවන්ට පොඩි කාලෙම ඔබ මොනවා හරි ගිටාර එකක් හරි වාදනය කරන්න නැත්නම් ගීතිකා කියන්න ඔබ උගන්වන්න. භක්තිවන්ත පරම්පරාවක්. සුපර්ස්ටාර්ස් යවන්න එපා. ආමෙන්. ලෝකේ දේවල් වලට යවන්න එපා. ආත්මික දේවල් වලට යවන්න ඔබේ දරුවන්ව. දෙවනස්සේ දෙන්නෙක්ව විවාහ කරන්නේ භක්තිවන්ත පරම්පරාවක් බිහි වෙන පිණිස. ආමෙන්. ඔබට පැහැදිලිද මං කියන දේ? ආමෙන්. හalleluya. අපි දරුවන්ට ඉපදුන ගමන් අපි දරුවන්ව හොඳ පාසල් වලට දාන්න හොඳයි. හොඳ පාසල් වලට දාන ඔබේ ඔළුවට එනවා දරුවෙක් ඔබ ડોක්ටර් කෙනෙක් නැත්නම් වෛද්‍යවරයෙක් කරනවා, නීතිඥවරයෙක් කරනවා, ගුවන් නියමුවෙක් කරනවා, ඉංජිනේරුවරයෙක් කරනවා. ඔබේ ඔළුවට එනවා. ඒ වගේම ඔබ ඔළුවට දාගන්න දෙවියන් වහන්සේගේ පැත්තෙන් දේවල්. දරුවෝ දෙන්නේ දෙවියන් වහන්සේ. ආමෙන්. ඔබ විවාහ වුණාන් පස්සේ ඔබට දරුවෝ දෙන්නේ දෙවියන් වහන්සේ. බයිබලයේ ගීතාවලිය 127:3-4 පවසන දරුවෝ ස්වාමීන් වහන්සේ දෙන උරුමයක්. කුස්සේ ඵලයේද උන්වහන්සේට ලැබෙන ආශිර්වාදයක්. ආමෙන්. ඔබ ඉගෙන ගන්න පැත්ත හොඳයි ඉගෙන ගන්න. නමුත් දෙවියන් වහන්සේගේ දේවල් වලට දරුවන්ව පුරුදු කරන්න. ආමෙන්. භක්තිවන්ත පරම්පරාවක් බිහි වෙන පිණිසයි. ආමෙන්. මේක ඉගෙන ගත්තන් පස්සේ ඔබ අනිවාර්යෙන් ඔබේ දරුවන්ගේ දරුවන්ට උගන්වන්න මේ දේවල්. පොඩි කාලෙම දරුවන්ට ගිටාර එකක් හරි පුරුදු කරන්න ගීතිකා කියන්නේ. ඕගන් එකක් හරි පුරුදු කරන්න ගීතිකා වලට ගහන්න. ආමෙන්. ගීතිකා කියන්න පුරුදු කරන්න. අපිට මේ කණ්ඩායම් කොච්චර ගීතිකා කණ්ඩායම් වල කොච්චර කට්ටිය අඩුද? ඔබ පුරුදු කරන්න. ඇයි සභාව පුරුදු කරලා නැහැ? ගෙදරින් පුරුදු වෙලා නැහැ. ආමෙන්. ඔබ හොඳට උගන්වනවා, හොඳ ඉස්කෝල වලට දාලා උගන්වනවා. ඒ වගේම මේ දේවලුත් කරන්න. ආමෙන්. හalleluya. හalleluya. ඔබ පොඩි කාලේ ඉඳන්ම හරි ඔබ මේක ඉගෙන ගත්තොත් ඊළඟ පාර සභාවල වල වර්ෂිප් ටීම් එකේ ඉඳී අවුරුදු 8 9 ළමයි වර්ෂිප් ටීම් වල ඉඳී. අපි මේ දේ ඉගෙනගෙන දරුවන්ට ඉගන්වුවොත්. ආමෙන්. හalleluya.
මම දැක්ක ලස්සනට මේ YouTube එකේ මේ පොඩි ළමයි ඩ්‍රම් සෙට් ගහනවා වැඩ දාගෙන. අපේ මේ ළමයි මොනවද කරන්නේ? ආමෙන්. ඔබේ ළමයි මොනවද කරන්නේ? හාලෙලූයා. ගිටාර් ගහනවා. සින්දු කියනවා, ගීතිකා කියනවා. ආමෙන්. නිසා ඔබ ඔබේ දරුවන්ට පුරුදු කරන්න. දරුවන්ගේ දරුවන්ටත් උගන්වන්න. කුඩා කාලේ පටන් මේ වගේ දරුවෙක් ඉපදුන ගමන් අතර බයිබලයක් ගන්න. පළවෙනිම එක කරන්න. දරුවා ඉපදුන ගමන් බයිබලයක් ගන්න. සුදාම් බයිබලයක් ගත්තද? ආමෙන්. බයිබලයක් ගන්න. ආමෙන්. අනිත් ඔක්කොම ඊළඟට පස්සේ කරන්න. ආමෙන්. සර බයිබලයක් ගන්න දරුවට. අකුරු උගන්වන්නදී ජීසස් කියලා උගන්වන්න. ආමෙන්. හalleluya. හalleluya. මේ දේවල් පුරුදු කරන්න. අපි යන් සිස්ටර් අතන්ට එමු ආයේ හිතෝපදේශ 22:6. දයනස දෙදෙනෙක් විවාහ කරන්න භක්තිවන්ත පරම්පරාව බිහි කරන්න. එතකොට දරුවන්ව දයනසගේ වචන තුල හැඩි දැඩි කරන එක දෙමව්පියන්ගේ වගකීමක්. හිතෝපදේශ 22:7. හය නේද බස්? ඔව් හිතෝපදේශ 22:7. දරුවෙකු සුදුසු මාර්ගයේ පුහුණු කරපන්න එවිට ඔහු වයස්ගත වූ කලත් එයින් අහක්ව නොයන්නේ. හය සමායන් 6. හරි. දැක්කා දරුවෙකු සුදුසු කාලයේ. දරුවගේ කාලෙද්දී ඔබ දෙන්න ගිටාර එකක් ගහන්න පුළුවන් වයසෙද්දී ගිටාර එකක් අතර දෙන්න පුරුදු කරන්න. ඕගන් එකක් පුරුදු කරන්න. ගීතිකා කියන්න පුරුදු කරන්න කතා කරන්න පටන් ගත්තම. නැත්තම් ඉතින් කියන්නේ මොකද්ද? දවසක් මම මේ බස් එකේ යද්දි පොඩි ළමයෙක් සින්දුවක් කියනවා අර ආදර සින්දුවක් මුළු බස් එකම hina වෙනවා. අම්මා කටවනවා. එයි අම්මා ගෙදර ආලා ඒකයි. අම්මා අතින් කටවහන්න මේ ළමයා අයියෙන් කියන මේ මොන්ටිසෝරි යන ළමයෙක් මොන්ටිසෝරි යනවා. කතා කරන්න පටන් ගත්තම ගීතිකාව පුරුදු කරන්න ළමයෙක්ට. ආමෙන්. ගිටාර එකක් අල්ලන්න පුළුවන් කාලයකදී ගිටාර එකක් පුරුදු කරන්න. මේ සුදුසු කාලේ. ඒ කාලෙදී ඕගන් එකක් ගහන්න පුළුවන් තේරෙන කාලෙදී ඕගන් එකක් පුරුදු කරන්න. ඩ්‍රම් සෙට් එකක් පුරුදු කරන්න. භක්තිවන්ත පරම්පරාවක් බිහි වෙන්න. ආමෙන්. පොඩි කාලේ තමයි දරුවන්ට හොඳම දේ ඔබට ඇතුල් කරන්න පුළුවන්. ආමෙන්. ඔබ පොඩි කාලේ දරුවන්ට ඇතුල් කරන දේ හරිම පරිස්සමෙන්. ආමෙන්. වයස්ගත වෙලත් එයා ඒකින් ඈත් වෙන්නේ නැහැ. ආමෙන්. ඔබ පොඩි කාලේ ඉඳන්ම ගීතිකා කියන පුරුදු කළොත් එයා වයසට ගියත් ගීතිකා කියයි. ආමෙන්. හalleluya. නිසා දෙමව්පියන්ගේ වගකීමක් දරුවන්ට ඒ දේ කරන එක. නැත්නම් ලොකු වෙලා දරුවෝ වැරදි දේවල් කරද්දී ඔබ දුක් වෙන්න එපා. ඔබ පොඩි කාලේදී පුරුදු කරලා නැති නිසා. දැන් හරි ඔබ ඒක පුරුදු කරන්න. එතකොට අපිට ලේසි. අපි යන් නැවත හිතෝපදේශ මේ මලාකි පොතට මලාකි 2:15 කියවනේ සිස්ටර්. නැවත කියවන්න 15. ආත්මයේ ඉතිරි කොටස උන්වහන්සේට තිබුණු නමුත් උන්වහන්සේ එකකු නොසෑදූ සේක්ද එකකු සෑදුවේ මක් නිසාද උන්වහන්සේ භක්තිවන්ත වංශයක් සෙවූ නිසාය. ආමේන්. හalleluya. ඔබ විවාහ වුණාන් පස්සේ ඔබෙන් බිහි වෙන්නේ භක්තිවන්ත වංශයක්. මතක තියාගන්න. ඔබේ දරුවෝ කවදාකවත් ලොකු වෙලා යන්නේ නැහැ මේ අරක්කු තියෙන තැන් වලට සිගරට් හොයාගෙන වෙන පාපේ දේවල් හොයාගෙන යන්නේ නැහැ. ඔබේ දරුවෝ ලොකු වෙලා ඔබේ කුඩා කාලේ ඉඳන් මේ දේවල් වලට පුරුදු කළොත් ඒකල මේ පැත්තෙමයි යන්නේ. ආමෙන්. හalleluya. හalleluya. නිසා ඔබ පොඩි කාලේ ඉඳන් මේ දේවල් පුරුදු කරන දේවල්න්සේ දෙදෙනෙක් විවාහ කරන්නේ භක්තිවන්ත පරම්පරාවක් බිහි කරන්න. මට පවුලක් දැක්කම මට ඒගොල්ලෝගේ ඇතුලේ පේන්නේ සබාවක්. ඔබට හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් ඔබට හොඳ සබාවක් කරන්න පුළුවන්. ආමෙන්. අපි පල්ලහැට ඇද්දී එක බලමු. ශ්‍රේෂ්ඨ පල්ලහැට ඉක්මනින් කියමු. එබැවින් නුඹලාගේ ආත්මය ගැන ප්‍රවේසම් වෙයල්ලා. කිසිවෙක් තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්ධව දෝහි ලෙස ක්‍රියා නොකරේවා. ඔබගේ භාර්යාවට විරුද්ධව ඔබ දුන්නේ පොරොන්දු ඉෂ්ට කරන්න. පුරුෂයන් භාර්යාවට දුන්නේ පොරොන්දු ඔබ ඉෂ්ට කරන්න. ආමෙන්. පොරොන්දු ඉෂ්ට කරන්න. ඔබ භාර්යාවට දුන්නේ පොරොන්දු. සමා වෙන්න ඒක ඉෂ්ට කරන්න බැරි වුණා. හරි සමාව අද ගත්තන් පස්සේ ඊළඟට හරි ඉෂ්ට කරන්න. ආමෙන්. හalleluya. පුරුෂයන් ඔබ භාර්යාවට පොරොන්දු කොච්චර දීලා ඇතිද? අද නම් මම නම් ආයි කේන්ති ගන්නෙ නෑ. ඒක ඉෂ්ට කරන්න. මම නම් ආයි වැරදි වචන කියන්නේ නෑ ඔයාට. ඒක ඉෂ්ට කරන්න.
ආමෙන්. හalleluya. මෙතන නැහැ. මම නම් ආයේ බීලා ඉන්නේ නැහැ. ආමෙන්. ඒවා ඉෂ්ට කරන්න. ආමෙන්. මම නම් ආයේ බූරුව ගහන්න යන්නේ නැහැ. මම නම් ආයේ කුකුළු කොටවන්න යන්නේ නැහැ. මෙතන නැහැ අය. හරි? ඒවා ඉෂ්ට කරන්න ඔබ දුන්නේ පොරොන්දු. ඔබ මතක තියාගන්න මම මේ වෙන දේවල් කිව්වේ. YouTube ලෝකයක් බලන නිසා ඒගොල්ලන්ටත් එක්ක කිව්වේ. හරි? ඔබ භාර්යාවට දීලා තියෙන පොරොන්දු ඉෂ්ට කරන්න ඔබේ විවාහය ආශිර්වාද වෙනවා. විවාහය ස්වර්ගයක් බවට පත් වෙනවා. ආමෙන්. හalleluya. ඉෂ්ට කරන්න බැරි පොරොන්දු දෙන්න එපා. ආමෙන්. ඉෂ්ට කරන්න බැරි පොරොන්දු දෙන්න එපා. ඔබ දුන්නේ පොරොන්දු ඉෂ්ට කරන්න. පළවෙනිම දුන්නේ ඔබ විවාහ වෙනදට පොරොන්දුවක් දුන්නා. මගේ ශරීරයට මෙන් මම ඔබට ප්‍රේම කරනවා කියන. ඒක ඉෂ්ට කරන්න. ඉස්සල්ලා. ආමෙන්. හalleluya. එතකොට තමයි ඔබේ විවාහය ස්වර්ගයක් බවට පත් වෙන්නේ. පල්ලහැට කියමු සිස්ටර්. මක්නිසාද භාර්යාවන් අත්හැර දැමීමට මම ද්වේෂ කරමි ඊශ්‍රායල්ගේ දෙව වූ ස්වාමින් වහන්සේ කියන සේක. ආමෙන්. ඔව් කියවන්න සිස්ටර්. තමාගේ වස්ත්‍රය බලහත්කාරයෙන් වසන්නාටත් මම ද්වේෂ කරමි සේනාවල ස්වාමින් වහන්සේ කියන සේක. එබැවින් නුබලාගේ ආත්ම ගැන ප්‍රවේශම් වී දෝහිකම් නොකර සිටපල්ලා. මතක තියන්න මේ දික්කසාද දෙවනන්සේ අනුමත කරන්නේ නැහැ. හරි? දැන් කවුරු හරි දික්කසාද වෙලා ඉන්නවා නම් දික්කසාද වෙලා ඔබ වෙනම විවාහයක් කරන් ඉන්නවා නම් ඔබ වෙනම අපිව හම්බ වෙන්න අපි ඒකට වෙනම උපදෙස් දෙන්නම්. නමුත් දික්කසාදය දෙවනන්සේ අනුමත කරන්නේ නැහැ. දෙවනන්සේ ද්වේෂ කරන දෙයක්. හරිද? තක්කාල අද සමාජයේ පොඩි ඇත්තටම එක දික්කසාද වෙන්න වෙන් වෙන්න ප්‍රශ්න දික්කසාද කියන වචනේ කතා කරන්නත් කැමති නැහැ. අපි වෙන්වීම කියලා දාමු. දෙන්නෙක් වෙන් වෙන එක දෙවනන්සේ කැමැත්ත නෙවෙයි. සමහරු මේ පොඩි දෙයටත් අපි වෙන් වෙන තැනට තීරණ ගන්න. පොඩි දේවල් අපිට මේ විවාහ ජීවිත අපි රැස්වින් කරපුවම ගොඩක් අපිට කෝල්ස් එනවා. පොඩි දෙයකට සමහරට වෙන් වෙන්න තීරණ අරන්. පොඩි දේවල්. ඒක දෙවනන්සේ අනුමත කරන්නේ නැහැ. ඒක දෙවනන්සේ අනුමත කරන්නේ නැහැ. දෙවනන්සේ අනුමත කරන දෙයක් ඔබ කරලා ආශිර්වාද බලාපොරොත්තු වෙන්න එපා. දෙවනන්සේ අනුමත කරන්නේ නැති දෙයක් ඔබ කරන්න යන්න එපා. ඔබට පැහැදිලිද? ආමෙන්. දෙවනන්සේ ආදම්ට දුන්නේ එක ඒවයි. ඒවට දුන්නේ එක ආදම් කෙනෙක් පමණයි. මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්න. ආමෙන්. හalleluya. ඒ නිසා වෙන්වීම නැත්තම් දික්කසාදය දෙවනන්සේ අනුමත කරන්නේ නැහැ. විවාහ වෙච්ච අය ඔබ දැනගන්න. ආමෙන්. ඔබගේ මුළු ජීවිත කාලෙම ඔබේ ස්වාම පුරුෂයත් එක්ක ඔබේ භාර්යාවත් එක්ක ඔබ ජීවත් වෙන්න. ඒක තමයි දෙවනන්සේගේ නියමය. ආමෙන්. හalleluya. මේ දේවල් ඔබ දැනගෙන මේ දේවල් ඔබ ගොඩනගා ගත්තන් පස්සේ ඔබට පුළුවන් ආශිර්වාදවත් විවාහ ජීවිතයක් ගත කරන්න. විවාහය පුදුම බලවත් දෙයක්. පුදුම ආශිර්වාදවත් දෙයක්. මොකද දෙවනන්සේ තමයි විවාහය නිර්මාණය කළේ. ඔබේ විවාහය ඇතුලේ දෙවනන්සේ ඉන්නවා. දෙවනන්සේට ඔබේ විවාහය තුල විසඳන්න බැරි කිසිම ප්‍රශ්නයක් නැහැ. හැම දෙයක්ම ඔබේ රෝගයක් තියෙනවනේ ඒ රෝගය සුව කරන්න උන්වහන්සේට පුළුවන්. ආර්ථික ප්‍රශ්නයක් තියෙනවනේ ඒක සපයන දෙවනන්සේට පුළුවන්. උන්වහන්සේ ජීවා ජෛරේ. රෝගයක් තියෙනවනේ ඒක සුව කරන්න උන්වහන්සේට පුළුවන්. උන්වහන්සේ ජීවා රාෆා. ඔබ තුල ඉන්නේ. ආමෙන්. හalleluya. ඔබ ඉඩ දෙන දෙවනන්සේට. ආමෙන්. විවාහ ආශිර්වාදවත් දෙයක්. ආමෙන්. අපි ඉක්මනින් යන් දේශනාකාරය පොතට දේශනාකාරය 4 වෙනි පරිච්ඡේදයේ 11 ඉඳන් 12 වෙනකම්. දේශනාකාරය 4 වෙනි පරිච්ඡේදයේ 11 12. තවද දෙදෙනෙක් එක්ව සැතපුනොත් ඔවුන්ට උණුහුම ලැබෙන්නේය. නමුත් තනි කෙනෙක් උණුහුම් වෙන්නේ කොහොමද? පල්ලයට. යමෙක් තනි කෙනෙකු පරදවන නොමුත් ඔහුට විරුද්ධව සිටින්ට දෙන්නෙකුට පුළුවන් වෙයි. තුන්පොට ලණුවක් ඉක්මනින් නොකැඩෙන්නේය. ඔබ විවාහ වෙන්න ඉස්සෙල්ලා ඔබ තනි කෙනෙක්. ඔබට ශක්තිය අඩුයි. ඔබ විවාහයෙන් පස්සේ ඔබ දෙන්නේ ඔබට ශක්තිය වැඩි. තුන්පොට ලණුව ඉක්මනින් නොකැඩේ. ඔබගේ විවාහය තුල දෙවියන් වහන්සේ ඉන්නවා. ආමෙන්. නිසා ඔබේ විවාහය ශක්තිමත් විවාහයක්. ආමෙන්. හalleluya.
තුම්පොට ලණුවක් කැඩෙන්නේ නැහැ. ආමෙන්. ඒ වගේ ඔබේ විවාහය තුල දෙවියන් වහන්සේ ඉන්නවා. ඒක ශක්තිමත්. ඔබ දෙවියන් වහන්සේ ඔබේ විවාහය තුල තියාගන්න. ආමෙන්. දෙවියන් වහන්සේක පැත්තකට දාලා ඔබට ඕන තැනකට යන්න එපා. ඔබට ඕන දේවල් කරන්න යන්න එපා. ඔබේ විවාහය තුල. ආමෙන්. මේ වචනෙට පිටින් ඔබ දේවල් කරන්න යන්න එපා ඔබේ විවාහය තුල. මේ වචනෙට පිටින් ඔබ තීරණ ගන්න යන්න එපා ඔබේ විවාහය තුල. වචනෙට එකඟ තීරණ ඔබ ගන්න හැම විටම. වචනෙට එකඟ තීරණ ගන්න බය වෙන්නත් එපා, අධෛර්යයටපත් වෙන්නත් එපා. ඒක ඇදහිල්ලෙන් ගන්න. ආමෙන්. ඔබේ විවාහය තුල දෙවියන් වහන්සේ ඉන්න නිසා ඔබේ විවාහය ශක්තිමත්. ආමෙන්. හල්ලෙලූයා. දෙවියන් වහන්සේ එපා කියන කිසි දෙයක් ඔබ කරන්න යන්න එපා ඔබේ විවාහය තුල. ඔබේ නිවස තුල, ඔබේ පවුල තුල. ඔබට පැහැදිලිද? ආමෙන්. නිසා ඔබගේ විවාහය තුල දෙවියන් වහන්සේ ඉන්න නිසා ඔබේ විවාහය ශක්තිමත්. මතක තියාගන්න. දෙවියන් වහන්සේගෙන් ඔබ ඈත් වුණොත් ඔබට කිසි දෙයක් ඔබේ විවාහය තුල කරගන්න බැරි වෙනවා. මොකද විවාහයේ නිර්මාතෘ දෙවියන් වහන්සේ. විවාහයේ නිර්මාතෘ දෙවියන් වහන්සේ නිර්මාතෘකින් ඔබට ඈත් වෙලා මේක ගොඩනගා ගන්න බෑ ඔබට මේ ජීවිත කාලෙම. අඩුපාඩු තියෙයි. එකෙන් එක හදාගන්න. එකෙන් එක හදාගන්න. ඒ වගේම ඔබේ ස්වාම පුරුෂයව තව ස්වාම පුරුෂයෙක් එක්ක සසඳන්න යන්න එපා. ඔබේ භාර්යාව තව භාර්යාවක් එක්ක සසඳන්න යන්න එපා. එයා වගේ ඉන්නේ එක්කෙනයි. ආමෙන්. එයා වගේ තව කෙනෙක් නෑ දෙවියන් වහන්සේ මහවල නෑ. ආමෙන්. ඒ නිසා ඔබ තව කෙනෙක්ව බලලා ඔබේ ස්වාම පුරුෂයව සුළු කරන්නත් එපා. ඔබේ භාර්යාව සුළු කරන්නත් එපා. අර බලන්න භාර්යාව. අය කොච්චර ආත්මිකද? අර බලන්න කාර්යය. ඒ භාර්යාව කොච්චර ආත්මිකද? නෑ එහෙම ඔබ සසඳන්න එපා. ඒ වගේ වෙන්න ඔබට පුළුවන්. ආමෙන්. උත්සාහ කරන්න. ආමෙන්. හalleluya. ඔබට පැහැදිලිද? ආමෙන්. නිසා ඔබගේ ස්වාම පුරුෂයව ඔබ ආරක්ෂා කරගන්න, ඔබේ භාර්යාව ඔබ ආරක්ෂා කරගන්න. ඔබේ විවාහය ශක්තිමත් දෙවියන් වහන්සේ ඉන්න නිසා. ඒ නිසා ඔබේ විවාහය ඕනම තීරණයක් යාඥා කරලා ගන්න. දේව වචනයට එකඟව ගන්න. දේව වචනයට පිටින් තීරණ ගන්න යන්න එපා. ඔබ තීරණයක් ගද්දී යාඥා කරන්න. ඔබට ආත්මික නායකයෙක් ඉන්නවනම් ඒ නායකයාගෙන් උපදෙසක් ගන්න. ආමෙන්. ඔබ එකපාරට දේවල් කරන්න යන්න එපා කිසි දෙයක් ඔබේ විවාහය තුළ. ආමෙන්. මොකද විවාහය තුළ දෙවියන් වහන්සේ ඉන්නවා. එයා සාක්ෂිකාරයෙක් ලෙසත් ඉන්නවා. ඔබව ශක්තිමත් කරන විට තුම්පට ලණුවක් ඉක්මනින් නොකඩ ඒ භාර්යාව ස්වාම පුරුෂයා දෙවියන් වහන්සේ නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේ. ආමෙන්. කවදාකවත් ඔබේ විවාහය කැඩෙන්නේ නැහැ. ශක්තිමත්. ආමෙන්. ඔබ ඊට දුන්නොත් ආමෙන්. අපි ඉක්මනින් යමු. දිවිති කතා පොතට යමු. ඔබේ විවාහය කොච්චර බලවත්ද කියලා බලන්න. දිවිති කතාව 32:30. දිවිති කතාව 32:30. ඔවුන්ගේ පර්වතයානෝ ඔවුන් නොවික්ක සේක් නම් ස්වාමීන් වහන්සේ ඔවුන් පාවා නුදුන් සේක් නම් එක්කෙනෙකු විසින් දහසක් පන්නා දමන්නේත් දෙදෙනෙකු විසින් දසදහසක් එලවන්නේත් කෙසේද? ආමේන්. එක්කෙනෙක් 1000ක්ද දෙදෙනෙක් දසදහසක් එලවන්න පුළුවන්. භාර්යාව ස්වාම පුරුෂයෙක් එකතු වුණොත් 10000ක බලයක් නිදාස් වෙනවා. ආමෙන්. හalleluya. අපි මේ සේවය ආරම්භ කළේ ඇත්තටම ඒකටයි. අතිශයින් ජයග්‍රාහික දේවදරුවන් 10000ක් බිහි කරන පිණිසයි. ආමෙන්. එක්කෙනෙක් 1000ක්ද දෙදෙනෙක් දසදහසක්ද? භාර්යාව ස්වාම පුරුෂය එකතු වුණොත් 10000ක බලයක් ඔබ තුල නිදාස් වෙනවා. ආමෙන්. යක්ෂ හිට දෙන්නේ නැහැ වට. ආමෙන්. ඕනම වෙලාවක භාර්යාව ස්වාම පුරුෂය අත් දෙක අල්ලගෙන යාඥා කරන්න. ඔබ දැනගන්න ඔබේ ෆව එක කොහොමද කියලා. ආමෙන්. හalleluya. 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 යක්ෂාත්ම 10000ක් ආවත් එක සැරේ ඔබට පන්නා දවන්න පුළුවන්. භාර්යාව ස්වාම පුරුෂයෙක් සිත් තුනොත්. කොච්චර බලයක්ද? ආමෙන්. හalleluya. එක්කෙනෙක් 1000ක්ද දෙදෙනෙක් දසදහසක්ද? භාර්යාව ස්වාම පුරුෂයෙක් 10000ක් පළවහල ඉන්න පුළුවන්. ආමෙන්. හalleluya. නිසා ඔබ එකඟ වෙන්න. එක්සත් වෙන්න භාර්යාව ස්වාම පුරුෂයා. එතකොට තමයි ඔබට මේ දේවල් කරන්න පුළුවන්. ආමෙන්. භාර්යාව වෙනමත් එක ස්වාම පුරුෂයා තවමත් එක හිටියොත් ඒ දේවල් කරන්න බෑ. දෙදෙනාම මේකට යටත් වෙන්න. මේකේ දරන මතය ඔබ හැම කෙනෙක්ම දරන්න. මේකට ඉහලින් අපි කාටවත් හිතන්න බෑ. දේ වචනට ඉහලින්. ආමෙන්. හalleluya.
ඔබට පැහැදිලිද මං කියන දේ තේරෙනව නේද? ආමෙන්. අපි ඉක්මනින් තව පදයක් බලලා අපි ගිවිසුම් භෝජනය අරගෙන ඊට පස්සේ අපි දවල් ආහාර වේලක් තිබෙනවා. ඒක පස්සේ අපි නැවත සම්බන්ධ වෙමු. අපි යන් ආමොස් 3:3ට. මේක හොඳ විවාහ ජීවිතයේ හොඳ අත්විවරම් පදයක් මේ පදේ. ඔබගේ මේ ඔබ පුළුවන් නම් නිවසේ ඔබ ගිහිල්ලා මේක highlight කරලා නිවසේ ලොකුවට ඔබ ගහලා තියාගන්න මේ පදේ. ආමොස් 3:3. දෙදෙනෙක් එකඟ වුණොත් මිස නැත්නම් එක්ව යනවා ඇද්ද? භාර්යාව ස්වාම පුරුෂයා එකඟ වෙන්න ඕන. එතකොට තමයි මේ විවාහ ගමන සාර්ථකව යන්න පුළුවන්. විවාහය හරියට නිකන් අර ගොන්නු දෙන්නේ බැඳලා ඉන්නේ කරත්තයක් වගේ තමයි. ගොන්නු දෙන්නම එකඟ වෙලා ගමනාන්තය දක්වා ගියොත් තමයි යන්න පුළුවන්. එක ගොනෙක් කියනවා යන්න බෑ. අනිත් ගොනා කියනවා යනවා කියලා. යන්න ඒතර කරත්තේ යන්නේ නැහැ. ගමන යන්නේ නැහැ. දෙදෙනෙක් එකඟ වෙන්න ඕන. භාර්යාව ස්වාම පුරුෂයා එකඟ වෙන්න ඕන. මේ වචනේ කියවලා වචනෙට එකඟව ඔබ ගන්න තීරණ වලට එකඟ වෙන්න. එතකොට තමයි ඔබට මේ ගමන දිගටම යන්න පුළුවන්. පැහැදිලිද ඔබට තේරෙනවද? ආමෙන්. ඒ වගේම ස්වාමින් වහන්සේ ඔබයි එකඟ වෙන්න. මේ වචනේ ඔබයි එකඟ වෙන්න. එතකොට තමයි ඔබට මේ ගමන සාර්ථකව යන්න පුළුවන්. ඔබට පැහැදිලිද? ඔබට තේරෙනවද? ආමෙන්. දෙදෙනෙක් එකඟ වෙන්න. ඔබ දෙන්න එකඟ වෙන්න. දේවල් වලට එකඟ වෙන්න. දෙන්න කතා කරලා එකඟ වෙන්න. තීරණ ගන්න. දෙන්න කතා වෙලා එකඟ වෙලා තීරණ ගන්න. තනි තීරණ ගන්න යන්න එපා කවුරුත්. විවාහය තුල. තනි තීරණ. විවාහ වුණාන් පස්සේ අපිට බෑ එහෙම තනි තීරණ ගන්න. භාර්යාව ස්වාම පුරුෂයා සාකච්ඡා කරලා එකඟ වෙලා තීරණ ගන්න ඕනේ. මොකද ඔබ වැරදි තීරණයක් ගත්තොත් ඒක මුළු පවුලටම බලපානවා. ඔබට තේරෙනවද මම කියන දේ? ආමෙන්. හාලෙලූයා. ඔබ ගන්න තීරණ ඔබ ස්වාම පුරුෂයා භාර්යාව කතා කරලා දෙන්න එකඟ වෙලා තමයි ඒ තීරණ ගන්න ඕන. ආමෙන්. භාර්යාවට සමාදාන තියෙන ස්වාම පුරුෂයා සමාදාන නැත්නම් ඔබ යාඥා කරන තව ඉවසන්න. එකඟ වෙන්න. ස්වාම පුරුෂයා සමාදාන වෙනකම් භාර්යාව සමාදාන වෙනකම් ඉවසන්න. ඒක දේව කැමැත්තද කියලා ඔබ දැනගන්න. එතන එකඟ වුණොත් තමයි මේ ගමන යන්න පුළුවන්. ආමෙන්. ඔබ පළවෙනිම දේ එකඟ වෙන්න මේ වචනෙට කීකරු වෙන්න. වචනයට යටත් වෙන්න. ආමෙන්. හalleluya. එකඟ වුණොත් තමයි මේ ගමන යන්න පුළුවන්. භාර්යාව ස්වාම පුරුෂයා එකම සභාවක ඉන්න. භාර්යාව එක සභාවක ස්වාම පුරුෂයා තව සභාවක එමින් ඉන්න එපා. ඒකත් වැරදි. එකම සභාවක ඉන්න. එකම ආලේපයක් එක්ක ඔබ ගමන් කරන්න. භාර්යාව දරුවෝ ඔක්කොම එක පවුලක් ලෙස සභාවේ নমස්කාර කරන්න. ආමෙන්. හalleluya. හalleluya. එතකොට තමයි ඔබේ විවාහය සාර්ථක වෙන්නේ. ආමෙන්. දෙදෙනෙක් එකඟ වුණොත් තමයි විවාහය සාර්ථක වෙන්නේ. භාර්යාව ස්වාම පුරුෂයා එකඟ වෙන්නේ. නිතරම එකඟ වෙන්නේ. හැම දෙයකටම දෙන්න කතා කරලා එකඟ වෙලා තීරණ ගන්න. ස්වාම පුරුෂයා නෑ මේකම කරන්න ඕනේ. නෑ එහෙම නෑ. එහෙම නෑ බැන්දෙන් පස්සේ. ආමෙන්. එහෙම නෑ විවාහ වුණාන් පස්සේ. ඔබ විවාහ වුණාන් පස්සේ කාටවත් තනි තීරණ ගන්න බෑ. භාර්යාවටත් බෑ තනි තීරණ ගන්න. ස්වාම පුරුෂයාටත් බෑ. දෙන්න කතා කරලා එකඟ වෙලා තමයි තීරණ ගන්න ඕනේ. ආමෙන්. හalleluya. ඔබට පැහැදිලිද මං කියන දේ? ඔබට තේරෙනවද? ආමෙන්. දෙදෙනෙක් එකඟ වුණොත් තමයි මේ ගමන යන්න පුළුවන්. විවාහ ජීවිතයේ අපිට ජේසුස් වහන්සේ එනකන් අපිට සාර්ථකව ගෙන යන්න පුළුවන්. දෙදෙනා එකඟ වුණොත් තමයි. ආමෙන්. එකඟ වෙන්න. දෙදෙනාම කතා කරලා එකඟවත්තට එන්න. කවදාක්වත් තනි තීරණ ගන්න එපා. ගොඩක් විවාහය අසාර්ථක වෙන්නේ තනි තීරණ ගන්න නිසා. හිතුමතේ තීරණ ගන්නවා. හිතන තීරණ ගන්නවා. ඒකට එක හේතුවක් තමයි ඔබේ මනස ඔබ ආරක්ෂා කරගන්නේ නැති නිසා. ඔබේ මනස ඔබ ආරක්ෂා කරගත්තේ නැත්නම් යක්ෂයා ඔබට හිතන දේ කරයි. හිතවල 4:23 කියනවා සියල්ලට වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. ආමෙන්. හalleluya. සිත ආරක්ෂා කරගන්න. සිතට එන්නේ මොනවද? සිතුවිලි. ඔබට එන හැම සිතුවිල්ලක්ම බලන්න ඒක කාගෙන්ද කියලා. දෙවියන් වහන්සේගෙන්ද, යක්ෂයාගෙන්ද, ඔබේ මාංශෙන්ද? ඔබේ පරම්පරාගත නියෝග වලින්ද මේ සිතුවිලි එන්නේ? බලන්න. ඔබේ සිතුවිලි පරිස්සම් කරගන්න. ආරක්ෂා කරගන්න. එන හැම සිතුවිල්ලක්ම ඔබ ක්‍රියාවට දාන්න යන්න එපා. යක්ෂයාගෙන කතා වෙනවා. යක්ෂයාගෙන සිතුවිලි එනවා ඔබට. මතක තියාගන්න. ආමෙන්. හalleluya. හalleluya.
දෙදෙනා එකඟ වුණොත් තමයි මේ ගමනේ යන්න පුළුවන්. භාර්යාව ස්වාමිපුරුෂයා එකඟ වෙන්නේ. ආමේන්. හැම දෙයකටම දෙදෙනා එකඟ වෙලා කතා කරලා එකඟ වෙලා තීරණ ගත්තොත් ඔබේ විවාහය ශක්තිමත් වෙනවා. ආමේන්. අපි ඊළඟට බලන්න යනවා විවාහයට විරුද්ධ සතුරෙක් ඉන්නවා. ඒ සතුරා කවුද? කොහොමද සතුරා එන්නේ? ඒ හැම දෙයක්ම බලන්න යනවා. අපි ඔක්කොම ඉගෙනගෙන යන්. ඒ නිසා ඔබ තීරණ ගද්දී දෙදෙනා එකඟ වෙලා තීරණ ගන්න. දෙදෙනාටම වගකීමක්. මම කියන දේම වෙන්න ඕනේ කියලා නෑ ගෙදර. මතක තියාගන්න. ඔබට භාර්යාවක් ඉන්න දරුවාවෙන් පස්සේ දරුවත් එක්කත් ඔබ සාකච්ඡා කරන්න. සාකච්ඡා කරලා ඔබ තීරණ ගන්න. මොනවද ඔබ ගත්ත වැරදි තීරණයක් ගත්තොත් මුළු පවුලටම ඒක බලපානවා. දරුවන්ටත් බලපානවා. භාර්යාවට බලපානවා. ස්වාමිපුරුෂයට බලපානවා. ඔබේ අනාගතයට බලපානවා. ඔබේ ආර්ථිකයට බලපානවා. හැම දෙයකටම බලපානවා. ඒ නිසා ඔබ එකඟ වෙලා භාර්යාව ස්වාමිපුරුෂයා එකඟ වෙලා තීරණ ගන්න. ඒතර හරි සාර්ථකයි විවාහය. ආමේන්. හරි සාර්ථකයි. ආමේන්. භාර්යාව ස්වාමිපුරුෂයා කියන හැම දෙයකම මේක කරම කියලා කියන්න එපා. එතකොටත් වැරදි. ඒක භාර්යාව සමාදානයක් නැත්තම් මට ඒක සමාදානයක් නැහැ. අපි යාඥා කරමු කියලා කියන්නේ. ඒ වගේම ස්වාමිපුරුෂයාත් භාර්යාව කියන හැම දෙයකම ඕකේ එහෙම කරමු. නෑ එපා. ඔබ බලන්න යාඥා කරන්න. වචනේ තියනද බලන්න සමාදානයක් තියනද බලන්න දේවල් කරද්දි. ආමේන්. හalleluya. 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 මොකද දෙදෙනෙක් එකඟ වුණොත් තමයි මේ ගමන යන්න පුළුවන්. නැත්තම් භාර්යාව අන්තිමට කිව්වා ඔයා කියපු නිසා තමයි මං කළේ දේ. නැත්තම් ස්වාමිපුරුෂයාට අන්තිමට කියයි භාර්යාව ඔයා කියපු නිසා තමයි මම මේ දේ කළේ. ඒතර ඔබ දොස් තමයි. ආදම්ගෙන් ඇවිල්ලා දෙවනස් ගණන් අහද්දි දෙවනස් කිව්වා ස්වාමිනේ ඔබ වහන්සේ දුන්නේ භාර්යාව නිසා තමයි මේක උනේ. භාර්යාව කිව්වා ස්වාමිනේ සර්පයා නිසායි කියලා. දොස් තමයි ඔබ. ඒ නිසා එහෙම වෙන්න එපා. දෙදෙනා එකඟ වෙලා තීරණ ගන්න හැම වෙලාවෙම. හැම දෙයකටම. දරුවෝ හම්බුනේ පස්සේ දරුවෝ පාසල දාන්නේ මොන පාසලද දාන්නේ? දෙන්න එකඟ වෙලා තීරණ ගන්න. ආමේන්. හalleluya. ඔබ මොනවා ව්‍යාපාරයක් කරලා දෙන්න එකඟ වෙලා තීරණ ගන්න. හැම දෙයකටම. ආමේන්. හalleluya. එතකොට ඔබේ විවාහ ශක්තිමත් වෙනවා. ආමේන්. දෙදෙනෙක් එකඟ වුණොත් තමයි ගමන යන්න පුළුවන්. ආමේන්. දෙදෙනා එකඟ වෙන්න. භාර්යාව විශේෂයෙන් අද හොඳට භාර්යාව හොඳට අහගත්ත දේවල් ඉගෙන ගත්තා. ඒවා ඔබ දාගන්න. ආමේන්. භාර්යාව ලොකු වගකීමක් තියෙනවා විවාහය තුළ. ආමේන්. ඒ නිසා ඔබේ කොටස ඔබ හඳුනාගෙන ඒක උපරිමයෙන් ඔබ කරන්න. ආමේන්. ඒතකොට තමයි විවාහ ශක්තිමත් වෙන්නේ. නැත්තම් භාර්යාවට තප්පර ගානෙන් පුළුවන් විවාහය අනිත් පැත්ත අරවන්න. තප්පර ගාන යන්නේ. අර ලොත් ගැන බලන්න කිව්වම ලොත්ගේ භාර්යාව තප්පර ගානේ පස්ස හැරලා බලපු ගමන් මොකද උනේ? ඔක්කොම ඉවර වුණා. ඔක්කොම ඊට පස්සේ දේවල් ආවා යාගේ පවුල තුළට. ආමේන්. හalleluya. නිසා ඔබ දෙදෙනාටම ලොකු වගකීමක් තියෙනවා. භාර්යාව කොට සඳුන ගන්න, ස්වාමිපුරුෂයා කොට සඳුන ගන්න. දෙදෙනෙක් එකඟ වුණොත් මේ ගමන යන්න පුළුවන්. ඔබ හොඳට මේ වචනේ දාගන්න ඔබේ ජීවිතේ. මේ විවාහයට තියෙන හොඳම අත්විවරම් පදයක් මේක. ආමේන්. හalleluya. හalleluya. අපි නැගී සිටිමු. Thank you Lord Jesus.